2026 T20 ලෝක කුසලානේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය අද දින පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව හා අයර්ලන්ත කණ්ඩායම් එකිනෙකා අතර අවස්ථා තුනකදී මීට කලින් හමු වෙලා තියෙනවා. ඒ තරග තුන අතරින් තරග තුනම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ආරංචි මාර්ග පවසනා පරිදි අද ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ පැතුම් නිසංක, කමිල් මිෂාර ඔවුන් දෙදෙනා ආරම්භක පිතිකරුවන් වශයෙන් ක්‍රීඩා කිරීමට පුළුවන්. ඔවුන් දෙදෙනා එංගලන්ත සංචාරයේදීද ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තා. අසනීප තත්ත්වයෙන් පසු වූ කුසල් පෙරේරා අංක 3 ක්‍රීඩකයා වශයෙන් ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩපත් ඇති බව සඳහන් වෙනවා. පහන් රත්නායක ඔහු අංක 4 ස්ථානයේ තරමක් දුරට ස්ථාවර වෙමින් පවතිනවා. ඊට අමතරව දසුන් ශානායක පිතිකරණ ලැයිස්තුවේ ඉහළට පැමිණෙමින් අංක 5 ස්ථානයේ ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. දසුන් ශානක බොහෝ දුරට සාර්ථක වී ඇත්තේ ඉහළින් ඇවිත් පන්දුවට පහර දෙන අවස්ථාවලදී. ඔහුට ස්ථාවර වීම සඳහා පන්දු 5ක් අවශ්‍ය වන බැවින් ඔහුට ඒ සඳහා අවශ්‍ය පන්දු ප්‍රමාණය ලබා ගැනීම බොහෝ දුරට අවශ්‍ය වෙනවා. ඔහු ස්ථාවර වූ පසු පන්දු යවන්නම් කවුරුන් දැයි නොසොයා ඔහු දිගින් දිගටම පහර දීමට හැකියාව තියෙනවා. අංක 6 ස්ථානයට කවිදු මෙන්ඩිස් හෝ යනිත් ලියනගේ ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සඳහන් වෙනවා. බොහෝ දුරට යනිත් ලියනගේ වෙනුවට කවිදු මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට ඉඩකඩ තියෙනවා. කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට ගොස් ඔහු අවසානයේ ෆිනිෂර් රෝල් එක කිරීම සඳහා ඉඩකඩ බොහෝ දුරට ඇත. දුනිත් වෙල්ලාලගේ දඟපන්දු යවන්නෙකු ලෙස හා තුන්වැනියව් ක්‍රීඩකයෙකු ලෙස අංක 8 ස්ථානයේද, වනිදු හසරංග අංක 9 ස්ථානයේද, දුෂ්මන්ත චමීර අංක 10 ස්ථානයේද, මතීෂ පතිරණ අංක 11 ස්ථානයේද ක්‍රීඩා කිරීමට ඉඩකඩ තියෙනවා. බොහෝ දුරට මෙම සංයුතය අද ක්‍රීඩා කිරීමට ඇති බවයි සඳහන් වන්නේ. එසේනම් සුබ විදියට මෙම ක්‍රීඩා තරගාවලියට මුහුණ දීමට පුළුවන් වේ යයි අපි ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලංකාවට ජය වේවා.